සුබ දවසක් වේවා යාළුවනේ. ඉතින් අලුත් එපිසෝඩ් එකකින් මම ඔයගලන් හම්බ වෙනවා. ඉතින් අද එපිසෝඩ් එක ඇවිල්ලා එපිසෝඩ් 12 එක ඇලෙක්සැන්ඩර්ගේ ජර්නි එකේදී එපිසෝඩ් 12 එකේදී වෙන්නේ මොකක්ද කියලා මම ඔයගලන්ට ඉස්සරහට පෙන්නන්නම්. ඉතින් එපිසෝඩ් 11 එකේදී ඇලෙක්සැන්ඩර්ට මැන්චෙස්ටර් සිටි ටීම් එකත් එක්ක පර්ෆෝම් කරන්න බැරි වෙනවා හරියට. ඒ වුණාට එයාගේ ට්‍රේනින් සෙෂන් එකේදී එයා හොඳ ට්‍රේන් කරලා එයා හොඳ තැනකට එනවා. ඉතින් එපිසෝඩ් 12 එකේදී අපි මොකක්ද වෙන්නේ කියලා බලමු. ඉතින් මම කලින් කිව්වා වගේ ට්‍රේඩ්ස් වල ස්කිල් පොයින්ට්ස් තියෙනවා නම් ඒකේ ට්‍රේඩ්ස් එකක් අපිලා අරගෙන එයාගේ තියෙන ස්කිල් එක නැත්තම් ප්ලේයර්ගේ ඕවර්ऑल රේටින් එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම ඒක දැන් මුලින්ම කරා. ඉතින් අපි බලමු ඕවර්ऑල් රේට් එක 65ක් විතර අපිට පෙන්නනවා. අපි ඉස්සරහට යමු එපිසෝඩ් එකේ ඇඩ්වාන්ස් මෙතඩ් එකකින්. ඉතින් අපිට මැච් එකක් තමයි පළවෙනිටම තියෙන්නේ. ඉතින් අපි මැච් එක ප්ලේ කරමු. මේ වෙද්දි ටීම් එකේ හරි තැනක් නැති නිසා ඇලෙක්සැන්ඩර් සබ්ස්ටිටියුට් වගේ තමයි ප්ලේ කරන්නේ. ඉතින් අපිට මැච් එක ස්ටාර්ට් කරන්න කලින් මැන්චෙස්ටර් යුනයිටඩ් ටීම් එක තුන්වෙනි ස්ථානයේ ඉන්නවා. මැච් 4ක් ප්ලේ කරලා 4ම වින් කරලා ආසනල් 5යි 4ක් වින් කරලා එකක් ඩ්‍රෝ වෙලා. ඉතින් ඒ වගේ අපි තුන්වෙනි ස්ථානයේ ඉන්නවා ලීග් එකේ. ඉතින් මැච් එකේ සබ්ස්ටිටියුට් කරන්න ප්ලෑන් කරනවා ටීම් කෝච්. ඉම්ප්‍රෙස් ද බෝස් 7 පොයින්ට් ගන්න ඕනේ. අපි නෙක්ස්ට් ගෝල් එක තමයි අචීව් කරන්න තියෙන්නේ. ඒ වගේ මැච් එක වින් කරන්න ඕනේ. අපි මැච් එකට එන්නේ 63 වෙනි විනාඩියේ කලින් වගේ මැන්චෙස්ටර් සිටි මැච් එකේ වගේම. ඉතින් මේ වෙද්දී මැන්චෙස්ටර් යුනයිටඩ් ටීම් එකේ ගෝල් 3ක් ස්කෝර් කරලා තියෙනවා. ඒ වගේම අනිත් ටීම් එක ගෝල් දෙකක් ස්කෝර් කරලා තියෙනවා. ඉතින් ගුඩ් පාස් එකක් ලබා ගන්න පුළුවන් යා. ගෝල් එක ස්කෝර් කරන්න බැරි වෙනවා. මැච් එක පටන් ගත්ත වෙලාවෙම ඇලෙක්සැන්ඩර් ටීම් එකේ ග්‍රවුන්ඩ් එකට ගිය වෙලාවෙ ඉඳන් පොයින්ට් එකක් අචීව් කරන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් 6.2 විදියට. ඉතින් මෙතනින් ත්‍රූ පාස් එකක් ලබා දෙනවා. ඒ පුවර් පාස් මොකද තමන්ගේ ටීම්මේට් බෝල් එකට රීච් වෙන්නේ නැහැ. ඇලෙක්සැන්ඩර් ඩිෆෙන්ඩින් වලට යනවා. බෑඩ් ටකල් එකක්. ඇත්තටම එතන ටකල් එකක් නෙමෙයි කරන්න ඕනේ. නැවත වතාවක් ඇලෙක්සැන්ඩර් බෝල ගන්නවා. ත්‍රූ පාස් එකක් දෙනවා. හොඳ පාස් එකක්. බෝල් ඉල්ලයි ඇලෙක්සැන්ඩර්. බෑඩ් කෝල් එකක් ඇත්තටම ඇලෙක්සැන්ඩර් බෝල් ඉල්ලනවා. ටීම්මේට් රෝන් ඒරියා එකට තමයි බෝල් එක පාස් කරන්නේ. ඇලෙක්සැන්ඩර් බෝලේ අරන් යනවා. ගෝල් එකක් ස්කෝර් ගන්න පුළුවන් නේද? මම හිතන්නේ ක්‍රොස් කරනවා අනිවාර්යයෙන්ම. ගුඩ් ක්‍රොස්. ගුඩ් ග්‍රේට් රන් එකක් තියෙනවා. ඒ වගේ හොඳ තින්කින් එකක් ඇලෙක්සැන්ඩර්ගේ තියෙන ඩිෆෙන්ඩිං ලයින් එකත් එක්ක ඇලෙක්සැන්ඩර්ට බෝල ක්‍රොස් කරගන්න බැරි වෙනවා. හොඳ ඩිෆෙන්ඩිං එකක් දෙනවා. ඉතින් ඇටැක් කරනවා අනිත් ටීම් එක. ඉතින් හොඳ අවුට්පුට් එකක්. හොඳ ගෝල් අවුට්පුට් එකක්. හොඳ ගෝලින් ගෝල් සේවින් එකක් තමයි මැන්චෙස්ටර් යුනයිටඩ් ටීම් එකේ ගෝල් කීපර් කරන්නේ. ඉතින් මෙතනින් 1-1 ඉන්නේ ටීම් එක. ගුඩ් ක්‍රොස් පාස් ත්‍රූ පාස් එකක් දෙනවා. ඉතින් නැවත වතාවක් ඉල්ලනවා. ඉතින් බෑඩ් කෝලින් එකක් හොඳට ගෙනියන් තිබ්බ ගෝල් එක ස්කෝර් කරන්න තිබ්බ වෙලාවේ ඇලෙක්සැන්ඩර් බෑඩ් කෝලින් එකක් දෙනවා. යාළුවනේ මම ඔයගලන්ට මතක් කරලා දෙන්න ඕනේ. මෙතන ඇලෙක්සැන්ඩර් ඩිසයිඩ් කරන්නේ ප්ලේ කරන්නේ මම. ඉතින් මෙතන ඇත්තටම බලන්න ඕගලන්ට පුළුවන් වෙන බෑට් හොඳ ටකලින් එක නිසා බෑට් මූවින් එකක් ඇලෙක්සැන්ඩර් 6.5 තිබ්බ එක 6.4 වුණා. ඉතින් මෙතන ඒක ස්කෝර් කරන්න ඕනේ නැත්නම් පාස් එකක් ලබා දෙන්න ඕනේ තමන්ගේ ටීම්මේට්ට. ඉතින් ඔයගලන්ට කියන්න ඕනේ තාම ඔයගොල්ලෝ මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් වීඩියෝස් බලනවා නම් ඉතින් ඉස්සරහට තව වීඩියෝස් දානවා. ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරන්න.
සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා මේ ඉල්ලනවා. මොකද මේ ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරන්න තමයි මටත් එකකින් උද්‍යෝගයක් වෙඩි කියලා අලුත් වීඩියෝ එකක් අලුත් ජර්නි එකේ අලුත් කතාවක් ලබා දෙන්න පුළුවන්. 88 වෙනි මිනිත්තුව තාම මං හිතන්නේ ඇලෙක්සන්ඩර් අචීව් කරලා කියලා තමන්ගේ ටාගට්ස් මේ වෙද්දි Well, this could be their last chance to salvage something from this match. Final whistle and Manchester United have won. ඉතින් මැච් එක දිනුවට ඇත්තටම යාළුවනේ ඇලෙක්සන්ඩර්ගේ ඇචීව්මන්ට් එක හරියට කරන්න බැරි වෙනවා. ගෝල් ස්කෝරින් එකක් තමන්ගේ පොයින්ට්ස් වැඩි කර ගැනීම රේටින් එක වැඩි කර ගැනීම කරන්න බැරි වෙනවා. ඉතින් මං හිතන්නේ මැන්චෙස්ටර් සිටි මැච් එක වගේම මෙයාගේ පුවර් පර්ෆෝමන්ස් එක ළඟ මැච් එකක් පුවර් පර්ෆෝම් කරනවා. ඉතින් මේක ඇත්තටම එයාගේ කැරියර් පාත් එකට කියන්නේ මැන්චෙස්ටර් යුනයිටඩ් ටීම් එකේ කැරියර් පාත් එකට එයා ඉන්න එක ගැන පිළිබඳව ඩවුට් එකක් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ වගේ පුවර් පර්ෆෝමන්ස් කරන එකෙන් ඉතින් මෙතනදී ඇත්තටම කියන්න ඕනේ 63 වෙනි විනාඩිය දානවා කියන්නේ ඇත්තටම එයාට අර වගේ ටාගට් එක ලබා දෙනකොට ලොකු ඇචීව්මන්ට් එකක් ලොකු ටාගට් එකක්. ඉතින් ඒක බලන්න ඕනේ නැත්නම් සමහරක් වෙලාවට අපි ෆුල් ටයිම් මැච් එක ගන්නකොට නම් ඔය වගේ ස්කෝර් එකක් කරන්න පුළුවන්. ඉතින් අපි යමු ඊළඟ සෙෂන් එකට. ඊළඟ සෙෂන් එක ඇවිල්ලා පාසින් සෙෂන් එකක්. මේ පාසින් සෙෂන් එකේදී අපිට පාස් කරන්න තියෙන්නේ ලොබ් පාස් කියලා තියෙන්නේ ප්ලේයර්ස්ලා දෙන්නේ ඉන්නවා. ඉතින් ඉන්න ප්ලේයර් කෙනෙක් ඉතින් ලොන්ග් පාස් එකක් තමයි දෙන්න තියෙන්නේ. හැබැයි ඒක අර බ්ලැක් බොක්ස් එක ඇතුළට තමයි දෙන්න ඕනේ. ප්ලේයර්ස්ලා දෙන්නම් මට මූව් කරන්න පුළුවන්. එතකොට ඒකේ පාසින් එකේ පොයින්ට්ස් වැඩි වෙන්නේ පාසින් පාස් එකට අපි පර්ෆෝම් කරන නිසා. මෙතනදී ඩී ග්‍රේඩ් එකක් ගත්ත නිසා මම නැවත වතාවක් පාසින් ට්‍රේනින් කරනවා. බලමු මේක එක දිගට රැඳ එකක් විදිහට කරොත් තමයි මේකේ පොයින්ට්ස් වැඩි වෙන්නේ. මුලින්ම 250න් පටන් ගන්න. දැන් මේ විදිහට 2250ක් විදිහට කියන්නේ මැද ඉන්න ප්ලේයර්ට බෝලේ ලබා ගන්න බැරි වෙන විදිහට පාස් කරා. ඉතින් ග්‍රේඩ් B එකක් ලබා ගන්නවා ග්‍රේඩ් එක. ඉතින් මෙතන ඔයගලන්ට පේනවා ඊළඟ පාසින් සෙෂන් එක ඇවිල්ලා මැද තියෙනවා පොඩි බාධකයක්. අපිට තියෙන්නේ බොක්ස් එකට ගිහිල්ලා ඊළඟ ප්ලේයර්ට අපිට පාස් කරන්න තියෙන ඉතින් ප්ලේයර් ඉන්නේ ගොඩාක් දුරින්. ඉතින් අපි මේ බොක්ස් එකට හරියටම පාස් කරන්න ඕනේ. එතකොට තමයි අපේ පොයින්ට්ස් වැඩි වෙන්නේ. ග්‍රේඩ් එක අප් වෙන්නේ. ඉතින් අන්තිමට ඔයගොල්ලන් තියෙනවා හරියටම ප්ලේයර්ට බෝල් පාස් කරලා ප්ලේයර් අනිවාර්යෙන් ගෝල් එක ස්කෝර් කරන්න ඕනේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පොයින්ට්ස් ගන්න අරගෙන ග්‍රේඩ් එක B එකක් විදිහට ඒ සෙෂන් එකත් හොඳට නිමා කරන්න ඇලෙක්සන්ඩර්ට පුළුවන් වෙනවා. ඉතින් තාම ඉන්නේ සබ්ස්ටිටියුට් ගෲප් එකේ සෙට් එකේ. ඉතින් මම ඇඩ්වාන්ස් කරනවා ලෙක්ෂර් සිටිත් එක්ක තමයි මැච් එක තියෙන්නේ. ලෙක්ෂර් එක තමයි තියෙන්නේ මැච් එක. මේ විදිහේ ස්ටෑන්ඩින් එක අප් වෙලා තියෙනවා අපේ ලීග් එකේ. ස්ටෑන්ඩින් එකේ මැන්චෙස්ටර් යුනයිටඩ් ටීම් එක පළවෙනි තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් සබ්ස්ටිටියුට් විදිහට
මැච් එකට Great ජොයින් opportunity වෙන්නේ. at 3-0 up to give young ඔයාලට Alex බලා a ගන්න bit of පුළුවන් මැච් එකට experience. ජොයින් වුණාට Under no පස්සේ pressure, just go out there and enjoy yourself. 7.0 Here's ටාගට් එකක් Martial. තියෙනවා. Morgan ගෝල් Schneiderlin. එකක් ස්කෝර් කරන්න ඕනේ. Michael වෙයින් Carrick. රූනීව Rushing දෙක it in. තමයි Moving සබ්ස්ටිටියුට් from one කරන්නේ. side to the other. මැච් එකේ සෙන්ටර් ඇටැක් මිඩ්ෆීල්ඩර් දෙක Valenza. ප්ලේ කරන්න තියෙන්නේ. That's great defending there, stopping that attack. කලින් මැච් දෙකම මැන්චෙස්ටර් යුනයිටඩ් ඊළඟ මැච් එකම දෙකම ඇලෙක්සන්ඩර් පෝ Schneiderlin. පර්ෆෝමන්ස් නිසා මෙයාගේ ග්‍රෝත් එකක් මෙතනින් බලාපොරොත්තු වෙන ඇලෙක්සන්ඩර් Gareth බලමු Walker. අපිට What we've got for Leicester ඇලෙක්සන්ඩර්ට is a පුළුවන් වේද කියලා. substitution. එයාට Here's ඇචීව් Walker. කරන්න එයාගේ Moving ටාගට්ස් එක. forward with some danger to the opposition now they're here. Crosses in. Well, the ball deserved perhaps a better response from his teammates in the middle. The defender got there first, though. It could be a chance. මෙතනදී ඔපොසිට් ටීම් එක ගෝල් එක ඇටැක් කරනවා ගෝල් එකක් ස්කෝර් කරයිද? ඉතින් හොඳ ඩ්‍රිබලින් එකක් ගෝල් එක. ඇත්තටම බෝලේ බාර් එකේ වැදිලා තමයි එළියට එන්නේ. ඉතින් ඇත්තටම හොඳ ටීම් එෆෙක්ට් එකක්. හොඳ ඇටැකින් එකක්. හොඳ ගෝල් ස්කෝරින් ෂොට් එකක්. හાર્ඩ් ලක් Schneiderlin. ටීම් එක මැච් එක ස්කෝර් කරන්න බැරි වෙනවා එතනදී. මැන්චෙස්ටර් යුනයිටඩ් ටීම් එක 3.0 විදිහට Tries the through ලීඩින් වෙනවා. pass. ඉතින් ග්‍රේට් පාස් එකක් දෙනවා. නැවතත් through pass එකක් Wonderful ඉල්ලනවා chance. ඇලෙක්සන්ඩර්. And he's taken a බෝල් chance. එක It's බෝල් Sami එක මූව් Sota. කරන්න හැබැයි එයාට මූව් කරගන්න බැරි වෙනවා. නැවතත් බෝල් ඉල්ලනවා. ගෝල් එක ස්කෝර් කරනවා Well, මෙතනදී. that, ඇලෙක්සන්ඩර් හොඳ ගෝල් එකක් ස්කෝර් කරනවා. රයිට් yeah. සයිඩ් කෝන් Well, you එකේදී don't often කෝන් see එකට that යන at විදිහට. this kind of ඉතින් එයාගේ leadership. ඇචීව්මන්ට් එක ඇත්තටම So they're හොඳ looking ගෝල් for එකක් a ඇලෙක්සන්ඩර් 4-0. බලන්න රිප්ලේ වලින් Gurkhan Inlet. හොඳ ඇචීව්මන්ට් එකක් ඇලෙක්සන්ඩර්. ඉතින් ඇත්තටම සතුටුයි. Here's Walker. මැන්චෙස්ටර් යුනයිටඩ් ටීම Threatening එක now. 4යි. Opportunity here. Terrific අනිත් ටීම් stop. එක බිඳුවක් ලෙස Easy save for Schmeichel. 7.5 විදිහට මේක කරන ගෝල් එක ස්කෝර් කරන්න පුළුවන් ඊට. නැවත හොඳ ෂූට් එකක් මේ කරනවා. ගෝල් කීපර් සේවිං කරනවා. Now here's a chance. There's good progress with this attack. Trying to find an opening. Not panicking. What a good piece of defensive clearance that was. ටීම් එක ඇටැක් කරනවා. ඔපොසිට් ටීම් එක ඉතින් ෂූට් එකක් ගන්න Well, he's ෂූට් threaded the කරනවා. path through neatly. ගෝල් ඇවිල්ලා ඩිෆෙන්ඩර් එකේ කකුල වැදිලා එළි. ගෝලේ අවුට්සයිඩ් වෙනවා. We've got 8 නැවතත් more minutes of ක්‍රොස් the කරයිද night. ගෝල් Leicester එකක් ready to ස්කෝර් make this කරයිද change. ක්ලීන් ෂීට් එකක් ලබා ගන්න To පුළුවන් try and find අවස්ථාව a way through. ගෝල් කීපට He's got his shot off now. ඇලෙක්සන්ඩර් බෝලේ අරන් Very ඉදිරියට good යනවා. shooting, but it wasn't a very good shot. පාස් කරයිද බෑට් ෂූට් එකක් බෑට් ෂොට් එකක් බලන්න. ඇත්තටම දුරේ ඉඳන් පාස් කරන් තිබ්බ ගෝල් එක මෙයාගේ පොයින්ට්ස් අනුව ඉතින් And he's got the ටීම් ball ගේම් away එකක් from it වෙද්දී with the tackle. ඇත්තටම පාසින් අනිවාර්යයි. Onto the attack now. Promising build-up until that challenge. Well, I'll be honest with you, this last few minutes have තව dragged a little ඇලෙක්සන්ඩර් bit from where ටීම් because the බෝලින් game as a contest is ඉලිනවා. long over. All credit to the team that's winning. I'm afraid not too much credit to the other side. Just 1 minute left on the clock. විනාඩි 89 වෙනි මිනිත්තුව යන්නේ. තව ගෝල් එකක් ඇලෙක්සන්ඩර්ට ස්කෝර් කරගන්න පුළුවන් වේද බලමු. Well, at times you thought they මේ අවස්ථාවේදී මැච් එක අවසන් වෙනවා. යාළුවනේ ඉතින් හොඳ ඇචීව්මන්ට් එකක් ඇලෙක්සන්ඩර් කරනවා. එයාගේ ටාගට්ස් ඇචීව් කරනවා. ඉතින් අපි බලමු ටාගට්ස් 7.5 අරගෙන ගෝල් එකක් ස්කෝර් කරනවා. ඉතින් ටීම් එකේ හොඳ තැනක ඉන්නවා. ඉතින් යාළුවනේ මේ එපිසෝඩ් එක මම මෙතනින් නවත්තන්න බලාපොරොත්තු වෙනවා. අපි එපිසෝඩ් 13 දී මොකද්ද මෙයාට වෙන්නේ කුතුහලකින් බලන් ඉන්න. ඉස්සරහට වෙන දේවල් ගැන අපිට ඔයගලන්ට සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න. තුනට පස්සේ අලුතින් වීඩියෝ දැම්ම ගමන් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් සියලු දෙනාම පරිස්සමෙන් ඉන්න. අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙමු කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ඉතින් සුබ දවසක් වේවා කියලා සියලු දෙනාගේ මේ එපිසෝඩ් එකෙන් මම නවතිනවා.